tutti i film. අම්මෝ පුදුම රස්නයක් නේ තියෙන්නේ මේ කාලේ. ඉන්නම බෑ කොහොමවත් දැන්න. අම්මෝ රස්නේ. ඉංගල වතුරක් ඉඳලා දැන්න. වතුරක් තිබහයි මට නා. අම්මෝ තිබා. මෝ රස්නයක් තියෙන්නේ මේක. විසුදෝල්ලේ මම රටේවද විසුනේ රටෙන්නේ ප්‍රශ්නේ නෙවෙයි මල්ලි පිච්චෙනවා වගේ උළු ඇඟ මාර දාඩියන් කොහොමද කොණි කටි තමයි නෑ සෙල්ලම් කරන්න කිව්වද ඉන්නේ ඒක කොහොමද දාගෙන ඔළුවට මේ ටොපින් බෑග් එකක් ඔළුව උණු වෙච්ච වගේ මේ රත් වෙලා ටොපින් එකක් උණු වෙලා සෙල්ලමක් කරන්න බැරි වෙයි නේද? මොන සෙල්ලම්ද බයි? මේ ගෙදර බොන්නවත් අතුරු නැහැ කලගෙඩියකම. මට නම් මේ වෙලාවේ වෙන මොකක්වත් ඕනේ නැහැ. හීතල වතුර වීදුරුවක් කියලා නම් දිග්ගලෝ ගිහිල්ලා වගේ. ආයි. වස්නේ නෙමෙයි මල්ලි මේ අයියෝ. මේ රේඩියෝ එකේ මෙච්චර දැනුම් දෙනවා නිවේදනය දෙනවා මේ ළමයි මේ සෙල්ලම් කරන්න එපා කියලා අවුල් පිච්චෙන්න එපා කියලා තේරෙන්නේ නැහැ මොලේනේ මෙහාට එනවා වැහි කළුවක් පේන්නම නෑ ආහට නිල්ලෙලා ආහට ඉහළ කොළව පහළ නිල් තනකොළ කයිගවරල නිල් අහසේ හිරු නැගලා බොන විදියක් නෑ නේ. ඒක නේ නාන්නවත් වතුර නැහැ බොන්නත් නැහැ ඒක ගෙදර ගවත් වතුර නැහැ ලින් වලත් වතුර නැහැ. අන්දාර ගෙදරට නම් වතුර ටිකක් ගෙනාවා. එහෙනම් ගිහින් උස්සමු. ගියාම සතන ටිකක් දීලා එන්න තිබුණා. ඔව්. යමන් ගිහින් ගෝද. ඕ මේක පහන. ඉලවල් වලත් වතුර. ඉන්නේ පතුලද? පතුලේ ඉන්න බලන්න.
වතුර නෑනේ. මුදුම කරදරයක් තියෙන්නේ. වතුර නෑනේ. වතුර ඩිංගක් නැහනේ. අදත් වතුර ගන්න විදියක් නැහනේ. සත්තු මැරිලා හැම තැනම. මේ වතුර ඩිංගවත් ගන්න විදියක් නැහැ. මේ පුදුම නියඟයක් නේ මේක. අදත් වතුර නැහැනේ. අදත් වතුර නැහැ. වතුර රන් යන්න විදියක් නැහැ. අදත් නිකම්ම යන්න තියෙන වතුර නැහැ. අදත් වතුර නැහැනේ. මේක හරිම කරදරයක්. හැමදාම වතුර ටික අරන් යන්නේ. දෙයිහාමුදුරනේ මගේ ගෙදර වතුර මම ගන්න තුමන් කොහෙන්ද ගන්නේ? ගෙදර වතුර උනාට ඉතින් අපට වතුර ලින්ද. මගේ ලිඳ ලින්ද මාට ඉතින් ඕන විදියට මම වතුර ගන්නෙ. ඒක හරියන්නේ. ඔයාලා වේලාස නැවිල වතුර ගන්න දැනගන්න ඕනේ ඒක. වේලාසන ඉතින් ලින්ද ළඟට වෙලා ඉන්න බෑනේ අපිට තව වෙන වැඩ තියෙනවනේ ගෙවල් වල. මොකක්ද කරන්නේ ඉතින්? දෙන්න ඕන දෙක කලගෙඩි. දෙන්න ඕන දෙක? මොකද්ද කිව්වේ? දෙන්න ඕන හැමදාම වතුර ටික අරගෙන යනවා හොඳ මකුල මේක. ඔව්. මට බනින්න ආවා. ඔව්. මගේ ගෙදර බනින්න. බනින්න. මට ගහන්න. මට ගහන්න ඉතින්. එන්න මගේ ගෙදරට එන්න බා. ඕන මොකක් තියාගන්න.
දෙන්න නෑ වතුර පොද. හැඩේට තියාගෙන ඉඳලා මාත් දැන් මේ මොකක්ද මේ ඔයගොල්ලෝගේ සම්ඩුව මේ සතාපි පවා මේ පෑවමට සමගියෙන් වතුර ටික බෙදාලාගෙන බොනවා. මොකක්ද මේ ලිඳට දැන් මේ වතුර දිනනවා බෙදාලාගෙන මේ ඒක බොන්න රණ්ඩු නොවි. ඔයාලට කියන්නේ හොඳ ඔයාලා තුන් දෙනා හොඳින්නේ හිටියේ. සමගියෙන් ඉන්න ඉතින්. ඔයාලගේ සම්ඩුව කාණ්ඩුව හැමදාම මේ ගෑණි වතුර ටික අපේ පුංචි උන්ට වතුර ටික ගන්න දෙන්නේ බෙදාලාගෙන බොන්න මේ පෑවමේ හැමතිස්සෙම මේ ගෑණි තමයි වතුර ටික අරගන්නේ. ඉතින් අපි එනකොට ලිඳ ඉහළ. තමයි දැන් සතාපි පවාවන සමගියෙන් බොනෝනේ වතුර සමගියක් කොහෙන්ද මේ ගෑණි? බෙදාගෙන ඔක ඉන්න දැන් සමගියෙන් ඉන්න දැන් ඔපාර මේ වතුර ගන්න ඉඟකට දිරවන්නේ නේද ඩිංගක් කොහෙන්ද හැමතිස්සෙම වතුර ටික බෙදාගෙන බොන්න මටත් වතුර නැති නිසා තමයි මම වතුර ටික ගත්තේ. හඬු වෙන්න ඕන නැහැ වතුර ඩිංගක් ඉතින් ඒක සීමාවක් ඇතුව තවත් කෙනෙකුට ඩිංගක් තියන්න එපායි. සමගියෙන් ඉන්න ගහමරා ගන්න ඕන නැහැ ඔකට මම මොකද මාමුද කියලා වතුර ගේන්නේ. ඕ